සුපුරුදු වේගයෙන් 4/3ක වේගයෙන් ගමන් කරන විට දුම්රියක් විනාඩි 10ක් ප්‍රමාද වේ. ගමන සම්පූර්ණ කිරීමට දුම්රියට ගතවන සාමාන්‍ය කාලය සොයන්න. ඉතින් මේ ගැටලුව විසඳන්න සමානුපාතය පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. මේ ගැටලුව අනුව මේ දුම්රිය ගමන් කරන දුර සමානයි. ඉතින් මේ අවස්ථා දෙකේදීම දුම්රිය ගමන් කරන දුර සමානයි. සාමාන්‍ය වේගයකින් දුම්රිය ගමන් කරත් සාමාන්‍ය වේගයට වඩා අඩු වේගයකින් දුම්රිය ගමන් කරත් ගමන් කරන දුර සමාන නිසා අපිට මේ සාමාන්‍ය වේගයකින් දුම්රිය ගමන් කරන ගත කරන කාලයයි මේ ප්‍රමාදයත් එක්ක දුම්රිය ගමන් කරන ගත කරන කාලයයි අතර තියෙන අනුපාතත් ප්‍රතිලෝමව සමානුපාත වෙනවා. ඉතින් මේ ප්‍රතිලෝම සමානුපාතයේ ඇසුරෙන් අපිට මේ ගැටලුව විසඳන්න පුළුවන්. අපි හිතුවත් සුපුරුදු වේගය S1 කියලා ප්‍රමාද වූ අවස්ථාවේ වේගය S1 වලින් 4/3යි. ඉතින් මේ දෙක අතර තියෙන අනුපාතය 1/4/3යි. ඉතින් ඒ කියන්නේ 4ට 3 අනුපාතයක් තමයි මේ දෙක අතර තියෙන්නේ. ඉතින් උදාහරණයක් හැටියට අපි හිතුවතින් දුරකට තියෙන වේග අනුපාතය A සහ B කියලා හිතුවතින් මේ දෙක අතර තියෙන කාල අනුපාතය B සහ A කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ගැටලුවේදීත් අපිට 4/3යි කියලා තමයි වේග අනුපාතය ආවේ. ඒකේ ප්‍රතිලෝමය කාල අනුපාතය වෙන්නේ 3න් 4යි කියන එක. 3ට 4යි කියන එක. ඉතින් මේ කාල අනුපාතය 3ට 4ක් වෙන හින්දා මේ කාලානුපාතයේ වෙනස සමාන වෙනවා ප්‍රමාද වූ කාලයට. ඉතින් ප්‍රමාද වූ කාලය 6න් 1යි. ඒ නිසා අපිට ගමනට ගත වෙච්ච සම්පූර්ණ කාලය හොයන්න පුළුවන් 6න් 1 3න් වැඩි කරලා. මොකද අනුපාතය 3ට 4ක් හින්දා. එතකොට අපිට පැය භාගයයි කියලා ලැබෙනවා. ඒ කියන්නේ පැය භාගයයි කියන්නේ මිනිත්තු 30යි. ඒ කියන්නේ ගමනට ගත වූ සම්පූර්ණ කාලය මිනිත්තු 30යි.